guys ඉතින් කොහොමද ඉතින් අද අපි ආවා ඉදල්ගස්සින්නේ අපේ කොල්ලෝ ටික ඉන්නවා මෙතන ඉතින් දැන් අපි මෙහෙට බැස්සා දැන් තමයි දැන් ට්‍රේන් එක යනවා අතන ඉතින් අපි අද යන්නේ මේ මෙතන උඩ තියෙන අන්න අර හරි කැලක් තියෙනවා හයික් එකක් කරලා ලස්සන view point එකක් තියෙන place එකක් තියෙනවා ඉතින් අපි දැන් එතන තමයි යන්නේ ඉතින් දැන් අපි මෙතන ෆොටෝස් ටිකක් ගහලා යමිය කරලා ලෑස්ති වෙනකන් ඕගොල්ලෝ අපි බණ්ඩාරලි දැන් මෙහෙට ආව ට්‍රේන් රයිඩ් එකේ වීඩියෝස් ටිකක් බලන්න. එහෙනම් අපි තා චුට්ටකි හම්බෙමු. Just come home. ඉතින් කට්ටිය මෙන්න මෙහෙම කෝච්චි පාර දිගටම ආපුවාම මෙන්න මෙහෙම තමයි යන්න තියෙන උඩට. මම නම් ගිහිල්ලා නැහැ. මෙතන දෙන්නෙක් ගිහිල්ලා තියෙනවා කලින්. ඉතින් මේක දිග තමයි උඩට යන්නේ. අපි ගිහිල්ලා බලමු. ඉතින් guys අපි මෙන්න මේ famous view point එකට ආවා. මෙතන තමයි අර ලස්සන photos ගන්නේ. මෙතන බලලා ඉස්කෝලයක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් කොහෙටද යන්නේ? උඩට. මෙතනින් උඩට යන්නේ. ඉතින් මෙතනත් අපි photos ටිකක් ගහනවා. ඉතින් මාරම ලස්සනයි මීදුමක් එහෙම එනවා අර පැත්තෙන්. පට සීතලකුත් තියෙනවා. අපි යන්. guys ඉතින් අපි දැන් අර හෙන්න නැගලා ගොඩක් දුර ආවා. ඉතින් අරහෙන් තමයි යන්න තියෙන්නේ අන්න උඩට. ඉතින් අපි පොඩ්ඩක් මෙතන ලස්සන ප්ලේස් එක දැකලා අපි මෙතනට පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්න. ඉතින් මෙන්න මෙතන පේන්නේ. මේක නේ පොඩ්ඩක් ඇල්ලරක් වගේ පොඩි ලුක් එකක් තියෙනවා නේ සයිඩ් එකෙන් බලද්දි. ඒක නෙමෙයි මම නිකන් කියන්නේ. එනකොට මාරම ලස්සනයි මෙතන මේ පට්ට view එකක් තියෙනවා. මේ බෑ. දැන් ඉතින් මාරම ලස්සනයි මෙහෙ. අර වැව් ටික අපිට පේනවා. මෙන්න මෙතන බෝඩ් එකක් තියෙනවා ඔත්තොට පොලකන්ද සංරක්ෂිත වනාන්තරය කියලා. මෙන්න මෙහෙන් තමයි යන්න තියෙන්නේ. අපි යන් උඩට තව ටිකක් තියෙනවා යන්න. මෙහෙටද මෙහෙටනේ. මෙහෙට. ඉතින් guys මේ පල්ලෑ කැලේ නැගගෙන ආවා. මරු හයික් එකක් තියෙන්නේ. ඉතින් මාර මහන්සි. මෙන්න එන්න තියෙනවා view point එක. හැබැයි කැලේ වැවිලා. මොකුත් පේන්නේ. මෙන්න මෙහෙට යන්න පුළුවන්. ගිහිල්ලා බලමු. අපි මෙන්න මෙතනට මෙන්න මේ ගහ තමයි famous ගහ ෆොටෝස් ගහන. හද බලන්න මේ කට්ටිය ඇවිල්ලා හාරලා තියෙන අකුරු ගහලා ලෙඩ්ඩු ඉන්නේ. ලංකාවේ නම් මේ ලස්සනට තියෙන ගහක්වත් මේ ලස්සනට තියන්නේ කොටනවා ඇවිල්ලා. එක තැන්. ඉතින් මෙතන නම් මාරම ලස්සනයි. මෙන්න මෙහි පයින්ස් කලෙකුත් තියෙනවා. අපේ කික්කෝ අරගෙන උඩට යන්න පුළුවන් කියලා. අපි බලමු ගිහිල්ලා. දැන් අපි මෙතන ෆොටෝස් ටිකක් ගහලා පොඩ්ඩක් මහන්සිය බ්‍රේක් එක කරගෙන පොඩ්ඩක් එමු. විජිත හායි කියන්න. මෙන්න මේ ගස් මාරම ලස්සන පයින්ස් ගස්. හැබැයි මේ මම දැකලා තියෙන අනිත් ඒවා වගේ නෙමෙයි මේවා පොඩ්ඩක් රතු පාටයි වගේ. මාරම ලස්සනයි මේ වෙන එක ගස් තියෙනවා. කට්ටිය ෆොටෝස් ගහනවා කට්ටිය බිසි මේ පේනවනේ ෆොටෝ ෂූට් එකක් කරනවා මෙතන. ඉතින් මේ මෙන්න මෙතන පල්ලැහැ මාරම ලස්සන view එකක් තියෙන්නේ මේ මාරම ලස්සනට පේනවා. කෝච්චියේදී ජල් ගන්න මේ ඉදල්ගස් ඉන්න ස්ටේෂන් එක මාරම ලස්සනට පේනවා. ඉතින් මේ දැන් මම මෙතන ෆොටෝස් ටික ගන්න යන්නේ මම ඔයගොල්ලන්ට දාන්න මෙතන ෆොටෝස් ටික. guys මම දැන් මෙතනට ආවට පස්සේ තමයි දැක්කේ අර තියෙන්නේ වංගෙඩිගල අපි අර කැම්පින් කරන්න ගියේ ඒක බැලුවේ නැත්නම් ඔයගොල්ලෝ බලන්න මම මෙතන උඩින් link එක දාන්න. අර තියෙන්නේ බඹරකන්ද දෙයල්ල මෙතනට ලාවට පේනවා. ඉතින් මේ මං හිතුවේ නෑ මේ පේනවා කියලා. අර උඩින් පේන්නේ හෝටන් ප්ලේස් පැත්ත. අන්න අර එහෙ. අර ගල් පොත්තක් පේන්නේ. ඔන්න ඒ හෝටන් ප්ලේස් පැත්ත. ඉතින් මෙතන මේ මාරු ලස්සන view එකක් තියෙනවා. මං හිතුවේ නෑ මෙතනට පේන්නේ කියලා. ඉතින් ඔයාලා ගිහිල්ලත් බලන්න ඉතින්. චන්ද්‍රා පිටු කියමු. අපි දැන් මේ උඩ හිටියේ
මේ වැස්සක් ආවා එකපාරම නේ අර වංගිඩිකල පැත්තෙන් යන් මේ පොඩ හයියෙන් පොඩ ආවා. ඉතින් අපි ඉක්මනට පල්ලෙහාට බහගෙන ආවා. අපි දැන් ආය අඩු වුණා. දැන් ආය අවු වෙනවා. ඉතින් අපි යන්න අතන උඩට තමයි ගියේ. මේ ඔයාලත් ඇවිල්ලා බලන්න. ඉතින් මාරම ලස්සනයි. මේ පට ලස්සන view එකක් තියෙන ඉතින්. මේ vlog එක චූටි වෙයි පොඩ්ඩක්. මේකේ ඇත්තට ලොකු සීන් එකක් නැහැ. තිද්දල් ගසින ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඉන්නවා ඉතින් මේ අපි පොඩ්ඩක් එන්ජොයි කරන්නත් වෙයි. අපි පල්ලෙහාට යන ගමන් හම්බෙමු. ඉතින් guys අපි දැන් පල්ලෙහාට ආවා. පල්ලෙහාට ඇවිල්ලා මෙතන පුතෝ කඩේට ආවා. මෙතන ට්‍රේන් එකක් ඇවිල්ලා තිනවා. අපේ දෙන්නෙක් ගියා ට්‍රේන් එකේ. ඉතින් අපි දැන් ඉන්නවා තේ එකක් බීලා මේ රොටි කන්න යන්නේ. රොටි කාලේ දැන් කන්න තමයි යන්නේ. ඉන්න අපි දැන් මේ ගද්දි හැමෙන් මෙන්න guys එළුව ඉන්නවා මේ. මෙන්න guys එළුව ඉන්නවා. ඉතින් guys දැන් අපි මේ යන්න තමයි යන්නේ. ඉතින් දැන් ට්‍රේන් එක යනවා 4 කාලේ එනවා කිව්වා. දැන් අපි ටිකට් ගන්න තමයි යන්නේ. බණ්ඩාරවල කීයද? 4. බණ්ඩාරවල 4. හරි දැන් අපි යන්න තමයි යන්නේ. thank you රෂන් වීඩියෝ කරා. ඉතින් guys දැන් ට්‍රේන් එක ආවා. අපි නැග්ගා. අපි දවල්ේ ආපු එකක්මද කොහෙද මේක? ඉතින් guys අදට අපේ වීඩියෝ එක ඉවරයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් කතරගමදී හම්බෙමු.